සුබ දවසක් මගේ ආදරණීය යාළුවෝ හැමෝටම. කොහොමද ඉතින් ඔයාලට? හැමෝම සනීපෙන් සතුටින් ඇති කියලා හිතෙනවා. ඉතින් අදත් මම පුංචි වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මගේ යාළුවෝ හැමෝටම ආරාධනා කරනවා මගේ මේ වීඩියෝ එක බලන්න එන්න කියලා. ඉතින් අද සෙනසුරාදා දවසක්. ඉතින් අද ඉස්කෝලේ නිමාඩු. ගෙදර හැමෝම ඉන්න දවසක්. ඉතින් අද උදේ ඉඳන්ම වහිනවා. වැස්ස. ඉතින් මම මේ වැස්සේ ගෙදර හැමෝමත් ඉන්න නිසා උදේ කෑමට අපි හැදුවේ කිරිබත්. ඉතින් දැන් දවල්ට කෑම ටික හදන්න තමයි ඔයාලත් එක්ක හදන්නේ. ඉතින් දවල්ට හදන්න කියලා ලෑස්ති වෙන්නේ. මුකුරු මැන්න මැල්ලුවක් හදලා එතකොට චව් කොස්සයට දාලා හදලා සොසේජස් තෙල් දානවා. සොසේජස් නම් ඉතින් නිතරම කන්න හොඳ කෑමක් නෙවෙයි. ඒත් ඉතින් ඉඳලා හිටලා අපේ ගෙදරට ගේනවා. දැන් ඉතින් හාල් ටික රයිස් කුකර් එකේ තියාගන්න තමයි මේ යන්නේ. ඉතින් මේ බත්තු යන්නෙත් අපි දවල්ට විතරයි. ඒ කියන්නේ රැට බත් කනවා ගොඩක් අඩුයි. ඒ හින්දා උදේ කිරිබත් කෑවා. එතකොට දවල්ට විතරක් අපි 6 දෙනාට සෑහෙන්න කෑම ටික හදාගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් අපි 6 දෙනාම ගෙදර ඉන්න වෙලාවලට ඔය වගේ නිවාඩු දවස් තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. උදේම නැත්තම් නැගිටලා එක්කෙනෙක් යනවා ඊට පස්සේ දවල් වෙනකොට තව එක්කෙනෙක් යනවා. ඒ වගේ එහෙම තමයි ඉතින් සතිය දවස් 5 ගත වෙන්නේ. ඉතින් දැන් ඔන්න රයිස් කුකර් එකේ බත් එකක් තිබ්බා. ඒකල දැන් තේ ටිකක් බොන්න තමයි යන්නේ. මේ වෙලාවේ වැස්සේ ගුරු දාපු තේ එකක් තියෙනවා නම් ෂෝක්. ඉතින් දැන් මේ වඩේ තිබ්බා. එතකොට සමෝසා තිබ්බා. ඒවත් කාලා වැස්ස දිහා බලාගෙන ඉඟුරු දාපු තේ එකක් බොන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මේ වැස්සේ මේ වෙලාවේ යන ගමන් මගත් එක්ක ඉන්නේ මගේ චුටු බබා විතරයි. අනිත් තුන් දෙනාම නිදි. එයාලා වැස්සෙම නිදි. ඉතින් එයාලා හැරෙනකොට ඉතින් මම කැම ටික හදලා තියෙනවා. දැන් ඉතින් අපි දෙන්නම එළිය දිහා බලාගෙන තේ එකක් රස විඳින ගමන් තමයි ඉන්නේ. ඉතින් මං ආදරයෙන් මතක් කරනවා මගේ වටේ ඉන්න මගේ වීඩියෝස් බලන මගේ යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා. ඉතින් එයාලා මං ආදරයෙන් මතක් කරනවා. මං ගොඩාක් ස්තුතියි කියලා එයාලට කියනවා මට දාන කමෙන්ට් එකට ලස්සන කමෙන්ට් එකට ලයික් එකට ඒ හැම දෙයකටම. ඉතින් මොකද ඇත්තටම එයාලගේ ලයික් එකක් කමෙන්ට් එකක් මට ලොකු ශක්තියක් ලොකු හයියක්. ඉතින් ස්තුතියි කියනවටත් වැඩිය මං කියන්න කැමතියි ඒකට ගොඩක් පින් කියලා. ඇත්තටම දැන් නම් මේ ලෑස්ති වෙන්නේ චව් ටික සුද්ධ කරගන්න කියලා. මේකේ මේ පොත්ත නෙවෙයි මම මේ රහින්නේ. අර උඩට කටු වගේ ඇවිල්ලා තියෙනවනේ. ඒ ටික තමයි මේ පිලර් එකෙන් සුද්ධ කරගන්නේ. ඒ ටික අයින් කරගෙන දැන් මේ ටික කපා ගන්න ඕනේ. මේ චව් එකේ මැද තියෙනවා නේද අර දිව වගේ කොටසක්. මේ ඒකත් මාළුවට දානවා අපි උයනවා. සමහර අය නම් දානවද නැද්ද කියන්න දන්නේ නැහැ. හැබැයි ඒකත් හරිම රසයි. වෙන අමුතු රසක් එන්නේ නැහැ. හරි රසයි. නිකම් පිටි ගතිය වගේ තියෙනවා. මෙන්න මේ කොටස වගේ අර මැද තියෙන කෑල්ල. ඉතින් චව් ටිකක් දැන් කපලා කරලා පැත්තකින් තියලා ඊට පස්සේ ලෑස්ති වෙන කොස්තර ටික තලා ගන්න. චව් ඉතින් එක එක විදිහවල් වලට හදනවනේ. නේද? මේ චව් විතරක්ම මාළුව විදිහට හදනවා. එතකොට කොස්තර දානවා. පරිප්පු වලට දානවා. ඉතින් ওই විදිහට ඉතින් හදනවා විවිධ විදිහට. ඉතින් චව් එකක් කපලා ඉවර වෙලා දැන් බතත් ඉදලා තියෙන්නේ. මම කැඳ බැල වෙන්න ඒකත් දැන් පැත්තකින් තිබ්බා. දැන් මේ ලෑස්තිය කොස්තර ටික තලා ගන්න. මේක ගොඩාක් පිටි තියෙන කොස්තර ටික ගන්න නෙවෙයි. මේ කොස් වගේක් ගෙනල්ලා ඒකේ ඇට ටිකක් මං ඉතුරු කරලා තියාගත්තා. කඩෙන් ගෙනාපු කොස් වගේක්. ඒ කරලා තමයි මේ ඇට ටික මං චව් ටිකට දාන්නේ. මේකත් දාපුවාම ඉතින් හරි රසයි. ගොඩක් පැහිච්ච චව්. එතකොට පිටි තියෙන එක කොස්සට පිටි තියෙන එක අහු වුණාම ඇත්තටම චව් මාළුව ගොඩාක්ම රසයි.
ඉතින් මගේ අලුත් යාළුවෝ ඉන්නවා නම් මගේ channel එකට ආරාධනා කරනවා subscribe කරලා channel එක හොඳයි නම් subscribe කරලා like එකක් දාලා ලස්සන comment එකක් දාන්න කියලා. මොකද මගේ channel එකේ තාම subscribe 1000 සම්පූර්ණ වෙලත් නැහැ. ඒකට නම් එකම හේතුව උනේ හරියටම එක දිගට මට continue channel එක කරගෙන යන්න හම්බුනේ නැහැ. මොකද බබාලා මට අවුරුදු 2.5 වගේ තමයි බබාලා ඉන්නේ. ඉතින් බබාලාගේ වැඩ කටයුතුත් එක්ක එයාලා ඉස්කෝල වලට දානකොට එතන තියෙන වැඩ කටයුතුත් එක්ක එතකොට මට බබාලා හම්බුනේ සීස කරලා ඒවත් එක්ක බලනකොට මට චුට්ටක් channel එක අප් කරගන්න බැරි වුණා. දැන් නම් ඔන්නේ චව් එකක් ලිපේ තියලා තියෙන්නේ. දැන් මැල්ලුන් ටික මුකුණු මැන්න එකත් මං හොදලා තිබ්බේ. දැන් කපලා කරලා ඒකටත් අවශ්‍ය දේවල් ටික දාලා දැන් මේක ටෙම්පරාදු කරගන්න තමයි යන්නේ. ඉතින් මැල්ලුන් ටික නම් ටෙම්පරාදු කරගන්නකොට තෙල් චුට්ටක් දාලා අබෑට ටිකක් දාලා එතකොට සුදු ලුණු චූටක් විතර වගේ දාලා ටෙම්පරාදුවක් දාගෙන දෙපැත්ත රත් කරලා ගත්තාම ඇත්තටම හරිම රසයි. ඊට පස්සේ හදන්න යන්නේ සොසේජස් ටික. මේකත් මම ඒකටත් ඕන දේවල් කපලා කරලා ඒකත් දැන් තෙල් දාගන්න කියලා තමයි හදන්නේ. ඉතින් මේ වගේ දවසකට නම් බබාලා ඉල්ලන්නේ මිතින් සොසේජස් තමයි. ඉතින් හරි අමාරුයි පිරිමහන්න ඉතින්. දැන් ඔන්න ඒකත් හදලා ඉවරයි. දැන් කට්ටිය නැගිට්ටාම මට කෑම ටික දෙන්න පුළුවන්. දැන් ඊට පස්සේ තියෙන ලොකම යුද්ධය තමයි මේ භාජන ටික හොද ගන්න ඕනේ. උයන්න ගත්ත භාජන ටික ඒ ටිකත් හොදලා ඉවර කරලා මෙයාලා හැරුණොත් බබාලට කෑම ටික මම දෙනවා. මට නම් දැම්ම බඩගින්නක් නෑ වගේ. මොකද උදේ කිරිබත්නේ කෑවේ බඩ ටිකක් පිරීලා වගේ. ඒ හින්දා මේ ලොකුවට බඩගින්නක් නෑ. ඒ නිසා මම හිමින් සැරේ පස්සේ වෙලාව අරගෙන කනවා. ඉතින් පිකන් කෝප්ප ටිකත් හොදලා දාලා මෙතනට ටයිල් එකත් හොඳට පිහලා සුද්ධ කරගත්තා. ඊට පස්සේ මම උයපු ලිප පෝරණේ ළඟ එතනත් හොඳට සුද්ධ කරගෙන අතු ගහගත්තා. එතකොට කිචන් එක ක්ලීන්. ඒක පිළිවෙලයි. මොකද ඊළඟ වටේට ආපහු මේ වටේ උයපු දේවල් අරන් ගියාම තමයි එකතු වෙලා පිරෙන්නේ. ඉතින් මේ විදිහට දැන් ඔක්කොම අස් කරලා සුද්ධ කරගත්තා. දැන් එතන නිදහස, එතන ෆ්‍රී. ඊට පස්සේ පෝරණේ ළඟත් ඔක්කොම අස් කරගත්තා. මම ලිපේ නෙවෙයි උයව්වේ මේ ගෑස් ලිපේ උයව්වේ. ගෑස් ලිප නම් ටිකක් පරණයි. ලිපෙත් වෙන වෙලාවල් තියෙනවා. ඉතින් දැන් මම එතනත් සුද්ධ කරගෙන අස් කරගත්තා. ඉතින් දැන් මම හදපු කෑම ටික තමයි මේ විදිහට සුදුපත් එකක් උයලා එතකොට චව් මාළුවක් හදලා ඊට පස්සේ මුකුණු මෙන්න මැල්ලුම් මලවලා ඊට පස්සේ සොසේජස් තෙල් දැම්මා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි දවල් කෑම එක සෙනසුරාදා දවසේ දවල් කෑම එක මං හදාගත්තේ. ඉතින් මගේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ගොඩාක් පිං. එහෙනම් ඉතින් ආයෙත් ගිහිල්ලා එන්නම්. ආයෙත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. බුදුසරණයි.